ආයිබෝන් යාළුවනේ. අදත් ඔයාලා යොසත් මිත්‍සිත YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ පොසොන් එකට LED බුදුරස් මාලාවක් හදන හැටි කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම ඔයාලට බුදුරස් මාලාවේ බල්බ් රඳව ගන්න විදිහ කාඩ්බෝඩ් එකක කරලා පෙන්නන්නම්. අපි බුදුරස් මාලාවේ බල්බ් 6ක් දානවා එක පේලියකට. මම මේ ඇඳල් තියෙන ඉරි වලට දෙපැත්තෙන් එක ඉරකට දෙපැත්තෙන් හිල් දෙක ගානේ හිල් 12ක් විද ගන්න ඕන. බල්බ් එකේ ධනාග්‍රේටයි ඍණාග්‍රේටයි. දැන් අපි මේ විදගත්තු සිදුරු වලට බල්බ් ඇතුල් කරන්න ඕන. අපි හැම බල්බ් එකක්ම ධනාග්‍රය උඩටත් ඍණාග්‍රය යටපැත්තටත් හිටින විදිහට සවි කරගන්න ඕන. සවි කරගත්තු බල්බ් වල පළවෙනි බල්බ් එකේ ඍණාග්‍රය දෙවෙනි බල්බ් එකේ ධනාග්‍රයටත් දෙවෙනි බල්බ් එකේ ඍණාග්‍රය තුන්වෙනි බල්බ් එකේ ධනාග්‍රයටත් තුන්වෙනි බල්බ් එකේ ඍණාග්‍රය හතරවෙනි බල්බ් එකේ ධනාග්‍රයටත් හතරවෙනි බල්බ් එකේ ඍණාග්‍රය පස්වෙනි බල්බ් එකේ ධනාග්‍රයටත් පස්වෙනි බල්බ් එකේ ඍණාග්‍රය හයවෙනි බල්බ් එකේ ධනාග්‍රයටත් එකට තියා එකට තියා අඹර ගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදිහට බල්බ් පේලි 7ක් තියෙන විදිහට හදාගත්තු බුදුරැස් මාලාව. දැන් අපි අඹරගත්තු තැන් එකට පාස්ස ගන්න ඕනේ.
අපි කලින් බල්බ් ටික එකට අඹර ගනිද්දී පළවෙනි බල්බ් එකේ ධනාග්‍රයයි අවසාන බල්බ් එකේ ඍණාග්‍රයයි අතෑරියා. දැන් අපි ඒ අවසානයේට අතෑරපු ඍණාග්‍ර ටික එකට පාස්සගෙන වයර් එකකින් සම්බන්ධ කරගන්න ඕන. දැන් අපි තුන්වෙනි බල්බ් එකේ ඍණාග්‍රයයි හතරවෙනි බල්බ් එකේ ධනාග්‍රයයි එකට තියලා පාස්සගත්තු තැන වයර් එකකින් හැම පේලියකම තියෙන තුන්වෙනි බල්බ් එකේ ඍණාග්‍රයයි හතරවෙනි බල්බ් එකේ ධනාග්‍රයයි තියෙන තැන් එක සම්බන්ධ කරලා පාස්ස ගන්න ඕනේ. දැන් අපි අන්තිමටම ඉතුරු කරපු ධනාග්‍ර ටික එකට වයර් එකකින් සම්බන්ධ කරලා පාස්ස ගන්නවා. මේ තියෙන්නේ අපේ බුදුරැස් මාලාවේ සර්කිට් එකේ ස්කෙච් එක. හරි යාළුවනේ. එහෙනම් අපි දැන් සර්කිට් එක හදාගමු. අපි දැන් මුලින්ම බලමු ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා NE 550 රෙසිස් IC එක. CIUF දාරිත්‍රකයක්. දුඹුරු කොළ තැඹිලි රෙසිස්ටර් එකක්. දුඹුරු කළු තැඹිලි රෙසිස්ටර් එකක්. 9 වෝල්ට් බැටරි එකක්. 9 වෝල්ට් බැටරි ක්ලිප් එකක්. ජම්පර් වයර්ස් දෙකක්. ප්‍රොජෙක්ට් බෝඩ් එකක්. හරි යාළුවනේ. එහෙනම් අපි දැන් හදන්න පටන් ගමු. අපි මුලින්ම IC එක අරගෙන අපේ ප්‍රොජෙක්ට් බෝඩ් එක මැද්දට ක්ලිප් කරගන්නවා. මේ IC එකේ එක පැත්තක මේ විදිහේ කට්ටක් වගේ එකක් පේන්න තියෙනවා. එතනින් පල්ලෙහා පැත්තේ ඒ කියන්නේ මේ පැත්ත තමයි 1 2 3 4 5 6 7 8. එතකොට එකට මේ පැත්තෙන් 8. එතකොට ඒ ආකාරයට මෙතන අංක වලින් තමයි අංක තියෙනවා. දැන් අපි ජම්පර් වයර්ස් දෙකකින් එකක් අරගෙන එකක් දෙකක් හයක් යාවෙන විදිහට මේ ආකාරයට කනෙක්ට් කරගන්න ඕනේ. ඊපසු අනිත් ජම්පර් වයර් එක අරගෙන අනිත් එක 4ක් 8ක් කනෙක්ට් වෙන විදිහට ක්ලිප් කරගන්න ඕනේ. දැන් අපි අපේ CIUF දාරිත්‍රකය අරගෙන එකක් දෙකක් එකට ඍණ දෙකට ධන තියෙන ආකාරයට ක්ලිප් කරගන්න ඕන. මේ ඍණ පැත්ත මේකේ මේ සලකුණු කරලා තියෙනවා. මේ ආකාරයට ක්ලිප් කරගන්න. දැන් අපි දුඹුරු කළු තැඹිලි රෙසිස්ටර් එක අරගෙන 8ක් 7ක් යාවෙන විදිහට ක්ලිප් කරගන්න ඕන. 8ක් 7ක් මේ විදිහට 8ක් 7ක් යාවෙන විදිහට ක්ලිප් කරගන්න ඕන. දැන් අපි අපේ අනිත් රෙසිස්ටර් එක දුඹුරු කොළ තැඹිලි එක අරගෙන 6ක් 7ක් යාවෙන විදිහට ක්ලිප් කරගන්න ඕන.
6ත් 7ත් කනෙක්ට් වෙන විදිහට දුඹුරු කොළ දැමිලි 8ත් 7ත් කනෙක්ට් වෙන විදිහට දුඹුරු කළු දැමිලි. හරි යාළුවනේ. දැන් අපිට තියෙන්නේ අපේ හදාගත්ත බුදු රැස් මාලාව මේකට ක්ලික් කරගන්න. හරි යාළුවනේ. දැන් අපි අපේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ සාමාන්‍ය ප්‍රොජෙක්ට් බෝඩ් වල යට මේ වගේ ඩබල් ටේප් එකක් අලවලා තියෙනවා. අපි ඒක ගලවලා මේ මෙතන මැද්දට අලව ගන්නවා. එතකොට අපිට ලේසි. දැන් අපි කලින් LED බල්බ් වල අවසානයේට තියෙන ඍණාත්මක ටික එකට එකතු කරලා හදාගත්ත වයර් එක එකට ක්ලික් කරගන්න. අර මැදින් අපි එකට පාසල හදාගත්ත වයර් එක තුනට ක්ලික් කරගන්න. දැන් අපි අවසානයේට වයර් වලින් එකතු කරලා පාසගත්ත ධනාග්‍රය 8ට ක්ලික් වෙන විදිහට කනෙක්ට් කරගන්න. දැන් අපි 9 වෝල්ට් බැටරියක් අරගෙන ඒකට 9 වෝල්ට් ක්ලිප් එකක් මේ විදිහට ක්ලික් කළා. ඒකේ ඍණාග්‍රය 1ට ධනාග්‍රය 8ට සවි කරගත්තා මේ ආකාරයට අපේ බුදු රැස් මාලා පත් වෙනවා.